everyone, welcome back to my YouTube channel. මම community post එකක් දැම්මා ඔයාලා 7 days study challenge එකක් කරන්න කැමතිද කියලා. ඉතින් ගොඩක් අය vote කරලා තිබුණේ 7 days study challenge එකක් කරන්න කැමතියි කියලා. ඉතින් අද තමයි මේ study challenge එකේ පළවෙනි දවස. මට වදමල් 3ක් අහුණා. ඉතින් මම මේ වදමල් 3ත් අරගෙන ආවා ඉස්සරහට බැලුකුනේ තියාගන්න කියලා. ඔයාලා බලන්න ඇති මේ මොකද මගේ ටේබල් එක උඩ ප්ලාන්ට් එකක් තියෙන්නේ කියලා. මේක අම්මා තමයි දුන්නේ මට මගේ ස්ටඩි ටේබල් එක උඩින් තියාගන්න කියලා. ඉතින් මම තියාගත්ත මේක ලස්සනටත් එක්ක. ඔයාලත් මාත් එක්ක මේ ස්ටඩි චැලෙන්ජ් එක කරනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඇත්තම කිව්වොත් කරන්නේ 17 days study challenge එකක්. ඒ වුණාට මම ඔයාලට YouTube එකට අප්ලෝඩ් කරන්නේ 7 days study challenge එක. මොකද දවස් 17ක් වීඩියෝ කර දාන්න බැහැනේ. ඒක නිසා තමයි 7 days study challenge එකට ඔයාලට ගියේ. ටික වෙලාවකින් අරගෙන ආපු වදමල් තුනේ කූඹියනවා දැක්කා. ඊට පස්සේ ඉතින් ආපුවම මම ගිහලා මල් පෝච්චි එකට දැම්මා. මොකෝ කූඹියවත් මෙතන මේසි පුරාම යනවනේ. ඉතින් මම මේ ස්ටඩි චැලෙන්ජ් එකේදී ෆොරස්ට් ඇප් එක පාවිච්චි කරනවා මගේ ෆෝකස් එක තියාගන්න. මුලින්ම හිතුවා ටයිම් එකක් දාගන්නවා කියලා. ඊට පස්සේ හිතුණා ස්ටොප් වොච් එකක් දාගන්නවා කියලා. මොකද කොච්චර ස්ටඩි කරයිද කියලා මට කියන්න බෑනේ. ඔයාලා හොදට බලුවොත් තේරෙනවා ඇති මම මගේ මේසෙ කරකවලා කියලා. මම මගේ මේසෙ හැරෙව අනිත් පැත්තට මට හිතන පොඩ්ඩක් වෙනසක් කරන්න ඕනි කියලා. ඉතින් මම මුලින්ම ස්ටඩි කරන්න පටන් ගත්තේ බුද්ධ ධර්මය. මං හිතුවා මං සාමාන්‍යයෙන් ස්ටඩි කරද්දී පාවිච්චි කරන මෙතඩ් එක ඔයාලට කියලා දෙන්න. මුලින්ම ඔයාලා පාඩම කියව ගන්නවා. ඒදාට පාඩම් කරන තියෙන පාඩම. ඊට පස්සේ පාඩම කියවලා මොකක් හරි පොතක් අරගෙන ඒකේ ප්‍රශ්න හදන්න. කැමති ප්‍රශ්න ගන්න. හදලා ඉවර වෙලා ඔයාගේ මතකයෙන් උත්තර ලියන්න ඕනේ. දැන් කලින් පාඩම් කරන්නේ මතකයෙන් උත්තර ලියලා ඔයාම හරි වැරදි බලා ගන්න ඕනේ. ඊට පස්සේ වැරදි උත්තර ලියලා තියෙනවා නම් ආපහු පොතෙන් බලලා ඒ උත්තරේ නිවැරදි කරගන්න ඕනේ. ඒක තමයි මම සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා ගියදී පාවිච්චි කරන මෙතඩ් එක. ඉතින් හිතලා ෂෝට් නෝට් ගහනවා. ෂෝට් නෝට් ගහන්නේ සාමාන්‍යයෙන් හිස්ටරි සයන්ස් සොලියුෂන් වලට තමයි. මම 7 වසරේදී පාවිච්චි කරපු ස්ටඩි ටෙක්නික් එකක් ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම ඔයා සබ්ජෙක්ට් එකක් තෝරා ගන්න. උදාහරණයක් විදිහට සයන්ස් කම්පියුටර් සයන්ස් වල පළවෙනි පාඩමේ එක කොටසක් මුළු පාඩම නෙමෙයි එක කොටසක් අරගෙන ඒ කොටසෙන් ෂෝට් නෝට් එකක් ගහන්න ඕනේ. කියන්නේ මාරම ලස්සනට මම නම් ඒක කළා. එක ඩෙකොරේෂන් කරලා එහෙම කැමති විදිහට කරගන්න. ඊට පස්සේ තියෙන්නේ ඒක පාඩම් කරන්න. මම ඕක කරද්දි පොමොදරෝ ටෙක්නික් එකක් පාවිච්චි කළා. පළවෙනි විනාඩි 25 එක ෂෝට් නෝට් එක හදනවා. ඊළඟ විනාඩි 25 එක පාඩම් කරනවා. ඒකේ ගොඩක් මට මතක හිටියා ඒ ක්‍රමයෙන්. අනිත් එක මට ඒ ෂෝට් නෝට් එක ආව බලන්න අතහස හිතුණා. ඔයාලත් ඒ ක්‍රමය යූස් කරලා බලන්න. මේ තමයි දෙවනි ස්ටඩි සෙෂන් එක. මම දැන් ස්ටඩි කරන්නේ PTS. මං ස්ටඩි කරන සම්පූර්ණ වෙලාවම රෙකෝඩ් කරේ නැහැ. එතකොට වීඩියෝ එක දිග වෙනවා වගේම ඔයාලට බලන්නත් කම්මැලි හිතෙනවා. මේ වීඩියෝ එකේ මම පෙන්නන්නේ මම බුද්දිසම් උනේ BDS ස්ටඩි කරන එක විතරයි. ඊට පස්සේ මං හිස්ටරි සයන්ස් දෙකම ස්ටඩි කළා. ඒ වුණාට මං රෙකෝඩ් කළේ නෑ ඒ දෙක. ඔයා අද නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්නේ. මගේ channel එකට ගිහලා අනිත් වීඩියෝස් බලන්න. ඒ වීඩියෝස් බලලා ඔයා මගේ channel එකේ වීඩියෝස් වලදී කැමති නම් ඉතින් මගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාගේ idea එක comment කරන්න. මට මේ 7 days study challenge එකේ අනිත් දවස් 6 කලක් ගේන්න බැරි වේවි. දවස් දෙකෙන් දවස් දෙකකට හරි දවස් තුනෙන් දවසකට හරි තමයි අප්ලෝඩ් කරන්න වෙන්නේ. ඒකට sorry. ගත්තේ මගේ ඔක්කොම ස්ටඩීස් වෙනාට පස්සේ දැන් මං හිතුවා ඇනිමේෂන් මූවි එකක් බලන්න. මම මේ ස්ටඩි චැලෙන්ජ් එකට chart එකක් හදාගෙන තියෙනවා. හැබැයි මේක හදලා තියෙන 17 days study challenge එකට ඔයාලට හදාගන්න පුළුවන් 7 days study challenge එක විදිහට.
ඉතින් ඒක අද දවසට අද ෆොටුව මම පාට ගන්න තමයි යන්නේ. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. මේ චැලෙන්ජ් එකේ දෙවෙනි දවසේ ඊට පස්සේ දවසේ වීඩියෝස් ටික බලන්න මගේ channel එක subscribe කරන්න. ඒ වගේම හැම වෙලේම මගේ channel එකේ community එකත් එක්ක join වෙලා ඉන්න. මම මගේ community එකට දාන post මම කාද වීඩියෝස් upload කරන්නේ ඔයාලගේ ඊළඟ ගේන vlogs මොනවද? ඒ වගේ ප්‍රශ්න අහලා ඒක නිසා community එකත් එක්ක join වෙලා ඉන්න. So see you all in next video. Bye.